මාවල් ඉතිහාසයේ අලුත්ම පෙරලිය ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ. වීරයෙක්ව මරන්න ලේසිම ක්‍රමය ඔහුව මරණ එක නෙමෙයි. ලෝකයට ඔහු කවදාවත් හිටියේ නෑ කියලා අමතක කරවන එක. හිතන්න ඔයා හුස්ම ගන්න හැම නගරයක්ම ඔයා නිසා බේරුණා. ඒත් අද ඒ නගරේ කිසිම කෙනෙක් ඔයාගේ නමවත් දන්නේ නැහැ. ඔයාගේ හොඳම යාළුවා ඔයා දිහා බලනවා. හැබැයි ඒ බැල්ම ඇතුලේ හඳුනා ගැනීමක් නැහැ. ඔයා ආදරය කරපු කෙනා ඔයාගේ ළඟින් ඇවිදගෙන යනවා. ඒත් ඔයා කියන්නේ කවුද කියලාවත් ඇය දන්නේ නැහැ. හැබැයි ඒ හැමදේම නැති වුණා කියලා වගකීම් නැති වෙන්නේ නැහැ. ඒ නිසාම මාවල් මේ පාර අපිට කියන්නේ තමන්ව මුළු ලෝකෙම අමතක කරත් ඒ ලෝකය වෙනුවෙන් සටන් කරන්න තෝරගත්ත මිනිස්සෙක්ගේ කතාවක්. මේ තමයි ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ. අද වෙනකොට සුපර් හීරෝ ෆිල්ම්ස් බලන ප්‍රේක්ෂකයෝ වෙනස් වෙලා. අහස පුරා පියාඹන CGI, අභ්‍යවකාශයේ හෙල්ලෙන පිපිරීම්, මල්ටිවර්ස් එකේ ලෝක 10ක් එකට ගැටෙන දර්ශන. මේවාද කොහොමත් කෙනෙක්ව පුදුම කරන්න තරම් ප්‍රමාණවත් නැහැ. මිනිස්සු අද හොයන්නේ හදවතට දැනෙන කතාවක්. කැපකිරීමක්, තනිකමක්, ඇත්තටම මිනිස්සෙක් වෙලා ඉන්න සුපර් හීරෝ කෙනෙක්. ඒ නිසාම මාවල් ස්ටුඩියෝස් සහ Sony Pictures මේ පාර ගත්ත තීරණය අවදානම් වුණත් අතිශය බුද්ධිමත් තීරණයක්. ඔවුන් මල්ටිවර්ස් එක తాවකාලිකව පසකින් තියලා පීටර් පාකර් කියන මිනිසයාව ආයෙත් මැද වේදිකාවට ගෙනාවා. No Way Home අවසානයේ මතකද? ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ අවසාන මන්ත්‍රයෙන් පස්සේ පීටර් පාකර් කියන නම ලෝකෙම මැකිලා ගියා. MJට, නෙඩ්ට, හැපි හෝගන්ටත් ඔහුව මතක නැහැ. ඔහුට තිබුණු ජීවිතය එක රැයකින් අතුරුදහන් වුණා. අවසානයේ අපි දැක්කේ කුඩා කුලී කාමරයක තනිව ජීවත් වෙන තමන්ගේම ඇඳුම තමන්ම මහන කිසිම ඇවෙන්ජර් කෙනෙක් යාළුවෙක් නැති ඒ තවමත් නගරය වෙනුවෙන් රාත්‍රිය පුරා පියාඹන ස්පයිඩර්මෑන් කෙනෙක්. බ්‍රෑන්ඩ් නිව් ඩේ පටන් ගන්නෙත් අන්න ඒ නිහඬ මොහොතෙන්. ඒ නිසා මේ චිත්‍රපටය No Way Home එකේ ඍජු ප්‍රතිවිපාකයක් විතරක් නෙමෙයි, පීටර් පාකර්ගේ දෙවෙනි උපතත් වෙනවා. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ ඩෙස්ටින් ඩැනියල් ක්‍රේටන්. ඔහු මාවල් ලෝකයට අලුත් නමක් නෙමෙයි. Shang-Chi and the Legend of the Ten Rings චිත්‍රපටයෙන් ඔහු පෙන්නලා දුන්නා ඇක්ෂන් කියන්නේ පිපිරීම් නෙමෙයි, චරිතවල හැඟීම් එක්ක සටන් ගොඩනගන්නත් පුළුවන් දෙයක් කියලා. ඒ අත්දැකීමම මෙවර ස්පයිඩර්මෑන් චිත්‍රපටයටත් ගෙනල්ලා තියෙනවා. ඒ නිසාම මේ පාර කැමරාව ස්පයිඩර්මෑන්ව නෙමෙයි, පීටර්ගේ තනිකම අනුගමනය කරා. ටොම් හෝලන්ඩ් මේ අපූර්ව මිනිසා ගැනත් වෙනමම කතා කරන්න ඕනේ. අපි මේ දක්වා දැක්කේ නිතර විහිළු කරන, උද්‍යෝගයෙන් පිරුණු, වැරදි කරලා ඒ වගේ ඉගෙන ගන්න පීටර් පාකර් කෙනෙක්. හැබැයි මේ පාර ඔහු වෙනස්. ඔහුගේ හිනාව අඩුයි, වචන අඩුයි, නිහඬකම වැඩි. ඒ නිහඬකම ඇතුලේ වරදකාරී හැඟීමක් තියෙනවා, තනිකමක් තියෙනවා. ඒ හැම දෙයකටම වඩා කිසිම කෙනෙක් නොදන්න වගකීමක් තියෙනවා. ඒ නිසාම ටොම් හෝලන්ඩ් මේ චිත්‍රපටයේදී ස්පයිඩර්මෑන්ව රංගපානවා කියනකට වඩා පීටර් පාකර්ව ජීවත් කරවනවා. මේ චිත්‍රපටයේ පළමු විනාඩි කිහිපේ ඉඳන්ම දැනෙන එක දෙයක් තමයි මාවල් ස්ටුඩියෝස් මේ පාර ලොකු ලෝකයක් පෙන්වන්න උත්සාහ කරනවක් වෙනුවට එක මිනිස්සෙක්ගේ බිඳුණු ලෝකය පෙන්වුවා. ඒක තමයි මේ චිත්‍රපටයේ ලොකුම ශක්තිය. ඒත් මේ තීරණය ඇත්තටම සාර්ථක වුණාද? නව චරිත කතාවට ගැලපෙනවද? ඇක්ෂන්, VFX, කැමරා වර්ක්, මියුසික් සහ තාක්ෂණික පැත්ත මාවල් එක තවත් මට්ටමකට අරන් ගියාද? ඒ වගේම ලෝකයේ ප්‍රසිද්ධම විචාරකයන් මේ චිත්‍රපටයට ඉහළ ලකුණු දුන්නේ ඇයි? ඒ හැම දෙයක්ම දැන් අපි එකින් එක විවෘත කරමු. හරි, දැන් අපි කතාවෙන් ටිකක් එළියට ඇවිත් මේ චිත්‍රපටය චිත්‍රපටියක් විදිහට කොච්චර සාර්ථකද කියලා බලමු. මොකද මාවල් චිත්‍රපටයක් හොඳද නරකද කියලා තීරණය වෙන්නේ කතාවෙන් විතරක් නෙවෙයි. කැමරාව කියන දේ, සංගීතය දැනෙන විදිහ, නළුවන් හැංගීම් ජීවත් කරන ආකාරය, ඒ හැමදේම එකට එකතු වුණාමයි අමතක නොවන චිත්‍රපටියක් බිහි වෙන්නේ. පසුගිය ස්පයිඩර්මෑන් චිත්‍රපට තුනේම ප්‍රධාන ආකර්ෂණයන් උනේ අයර්න් මෑන්, ඩොක්ටර් ස්ට්‍රේන්ජ්, මල්ටිවර්ස්, පැරණි ස්පයිඩර්මෑන්ලා වගේ විශාල MCU අංග. හැබැයි බ්‍රෑන්ඩ් නිව් ඩේ ඒ හැමදේම පැත්තකින් තියලා අවධානය සම්පූර්ණයෙන්ම පීටර් පාකර් වෙත යොමු කරනවා. ඒ නිසා චිත්‍රපටිය අවසන් වෙද්දී අපට මතක හිටින්නේ දැවැන්ත පිපිරීම් නෙමෙයි, තනියම ජීවත් වෙන්න සිද්ධ වුණ පීටර් පාකර් කෙනෙක්. ඒකයි මේ චිත්‍රපටියේ ලොකුම ජයග්‍රහණය. එතකොට අලුත් චරිත කතාවට ගැලපෙනවද? බොහෝ දුරට ඔව්. සැඩී සිංගේ අභිරහස් චරිතය
කතාව ඉදිරියටම ගෙන යන ප්‍රධාන බලවේගයක් වෙනවා. ජෝන් බර්න්තල්ගේ පනිෂර් ස්පයිඩර්මෑන්ගේ මානුෂීයත්වයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අදහසක් නියෝජනය කරනවා. ඒ නිසා ඔවුන් දෙදෙනා අතර තියෙන සංවාද සටන් දර්ශනවලටත් වඩා මතක හිටින අවස්ථා බවට පත් වෙලා තියෙනවා. හැබැයි විචාරකයන් කිහිප දෙනෙක්ම කියනවා සමහර අලුත් චරිතවලට තවත් ටිකක් තිර කාලය ලැබුණා නම් ඔවුන්ගේ බලපෑම් මීටත් වඩා ශක්තිමත් වෙන්න තිබුණා කියලා. ඇක්ෂන්, VFX, කැමරා වර්ක්ස්, මියුසික්, තාක්ෂණික පැත්තෙන් බලනවා නම් මේ පාර මාවල් එක ඇත්තටම තවත් මට්ටමකට ගිහින්ද? පිළිතුර ඔව් කියන්න පුළුවන්. ස්පයිඩර්මෑන්ගේ ස්විං සීන්ස්, රාත්‍රියේ නිව්යෝක් නගරයේ ආලෝකය, සටන් අතරේ කැමරා මූමන්ට්ස් මේ හැමදේම ඉතාමත් පිරිසිදුව නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම ට්‍රේලර් එකේ සමහර VFX ගැන තිබුණ සැක චිත්‍රපටයේ අවසානයේ බොහෝ දුරට නැති කරලා තියෙනවා කියලා රසිකයන් බොහෝ දෙනෙක්ම සඳහන් කරනවා. හැබැයි මියුසික් පැත්ත ගැන නම් හැමෝම එකම මතයක නැහැ. සමහර විචාරකයන් කියන බෑග්ග්‍රවුන්ඩ් ස්කෝර් එක හොඳ වුණත් හෝම් ට්‍රිලොජි එක මයිකල් ජියාච්නෝගේ තේමා සංගීතයේ තරම් මතක හිටින බලපෑමක් මෙවර නැහැ කියලා. එතකොට ලෝකයේ ප්‍රසිද්ධ විචාරකයන් මේ චිත්‍රපටයට ඉහළ ලකුණු දුන්නේයි. ඒකට ප්‍රධාන හේතු 3ක් තියෙනවා. පළවෙනි එක ටොම් හෝලන්ඩ්ගේ මේ දක්වා තිබුණු පරිණතම රංගනය. දෙවෙනි එක මල්ටිවර්ස් ස්පෙක්ටල් එකෙන් ඈත් වෙලා හැංගීම් වලට මුල් තැන දෙන කතාවක්. තුන්වෙනි එක MCU එකට අලුත් පරිච්ඡේදයක් විවෘත කරන නිර්භීත තීරණ. ඒ නිසාම බොහෝ ප්‍රධාන විචාරකයන් මේ චිත්‍රපටය මාවල් එකට අත්‍යවශ්‍යව තිබුණු රීසට් එක කියලා හඳුන්වනවා. රොටන් ටොමැටෝස්ගේ ආරම්භක විචාරක ලකුණු 90% ඉක්මූ අතර බොහෝ සමාලෝචන ටොම් හෝලන්ඩ්ගේ රංගනය සහ චිත්‍රපටයේ හැඟීම්බර ස්වරය විශේෂයෙන් අගය කළා. හැබැයි කිසිම චිත්‍රපටයක් පරිපූර්ණ නැහැ. ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ එකටත් විවේචන තිබුණා. අවසානයේ මට මේ චිත්‍රපටය එක වාක්‍යයකින් විස්තර කරන්න කිව්වොත් මම මෙහෙම කියනවා. මේක ස්පයිඩර්මෑන් ගැන චිත්‍රපටයක් නෙමෙයි. මතකයන් මැකුණත් වටිනාකමෙන් නොමැකෙන මිනිස්සෙක් ගැන කතාවක්. චිත්‍රපටයේ පුරාම ලෝකය පීටර් පාකර්ව අමතක කරනවා. හැබැයි චිත්‍රපටයේ ඉවර වෙද්දී පීටර් පාකර්ව ආයෙත් අමතක කරන්න බැරි වෙනවා. ඒකයි මේ චිත්‍රපටයේ ලොකුම ජයග්‍රහණය. මාවල් එක තවත් සුපර් හීරෝ කෙනෙක් නිර්මාණය කළේ නැහැ. ඔවුන් අමතක වෙලා යන ලෝකයක් ඇතුලේ අමතක නොවන චරිතයක් නැවත ගොඩ නැගුවා. වීඩියෝ එක පටන් ගනිද්දි මම කිව්වා වීරයෙක්ව මරන්න ලේසිම ක්‍රමය ඔහුව මරණ එක නෙමෙයි, ලෝකයට ඔහු කවදාවත් හිටියේ නැහැ කියලා අමතක කරවන එක. හැබැයි දැන් වීඩියෝ එක ඉවර වෙන තැන ඒ වාක්‍ය වෙනස් වෙනවා. සැබෑ වීරයෙක්ව කවදාවත් මරන්න බෑ. මොකද ඔහුව මතක තියාගන්නේ ලෝකය නෙමෙයි, ඔහු වෙනස් කරපු හදවත්. සමහර කතා ක්‍රෙඩිට්ස් එකත් එක්ක ඉවර වෙනවා. හැබැයි සමහර පුරාවෘත්ත මතකයෙන් මැකෙන්න උත්සාහ කරන හැම සැරේම ආයෙත් ඉපදෙනවා. ඉතින් ඔයාලට මේ අලුත්ම පෙරලිය ගැන මොකද හිතෙන්නේ? හැමෝටම දැනගන්න ඔයාගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙනම යන්න ඕනේ. ඒ වගේම අමතක කරන්න නැතුව අපේ channel එකත් subscribe කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එකට like එකකුත් දාන්න. ඔයාගේ දවස සුබ වෙන්න කියලා මම ඔයාට ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි යන්නම්. සුබ දවසක්.